ලෝක දේශපාලනයේවත් දකින්න ලැබෙන්නේ නැති පුදුම හිතෙන සිදුවීමක් දැන් අපිට තමිල්නාඩුවෙන් වාර්තා වෙනවා. ඒ මොකද්ද කියලා දන්නවද? අපි දාන එක ඡන්දයකින් මොනවා වෙන්නද? මං නම් මේ පාර ඡන්දේ දාන්නේ නැහැ කියලා හිතන හැමෝටම මේක ලොකු පාඩමක්. මේ සිදුවීම වාර්තා වෙන්නේ තමිල්නාඩුවේ තිරුපත්තූර් ආසනයේ. එතනදී තරඟ කරපු තමිල්නාඩු රජයේ සමුපකාර අමාත්‍ය KR පෙරියකරුපන් විජයගේ ටීවීකේ අපේක්ෂක ශ්‍රීනිවාසන් සේදුපතිට පරාජය වෙනවා. ඒකත් හරියටම එක ඡන්දයක පරතරයකින්. ඔව් එකම එක ඡන්දයයි. මේ ප්‍රතිඵල යනුව විජයගේ ටීවීකේ අපේක්ෂකයා ලබාගත ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 83375ක්. ඒ හිටපු අමාත්‍යවරයා ලබාගත තියෙන ඡන්ද සංඛ්‍යාව 83374ක්. එක ඡන්දයකින් ප්‍රාන්තයක ඇමතිවරයෙකුගේ තනතුර හිමි වුණා. එයා දැන් മന്ത്രി ආසනයවත් නැහැ කියන්නේ මේක ඇත්තටම දේශපාලන ඉතිහාසයේ ලෝක දේශපාලන ඉතිහාසයේ ලොකුම ලොකු පෙරලියක්. මින් ඉදිරියට අපිට මේ වගේ සිදුවීම් දකින්නට පුළුවන් වේද කියලා අපි දන්නේ. දැන් තේරෙනව නේද එක ඡන්දයක් මොනතරම් වටිනවද කියලා. ඉතින් මින් ඉදිරියට ඔබගේ රටේ තියෙන සියලුම මැතිවරණ එකකවත් මග අරින්නේ නැතුව ඔබගේ යුතුයකම අනිවාර්යෙන් ඉටු කරන්න. මොකද මේ එක ඡන්දය දැම්මේ ඒ ගෙදරක ඉන්න ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, එහෙමත් නැත්නම් ප්‍රථම ඡන්දදායකයෙකුත් වෙන්න පුළුවන්. ඒත් අද ඒක ඡන්දයයි ඒ ආසනයේ മന്ത്രിවරයා කවුද කියලා තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ තව තවත් තොරතුරු දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. ලෝක දේශපාලනය ගැන දැනගැනීමට කැමති ඔබගේ මිතුරන් සමගත් මේ වීඩියෝ එක ෂෙයාර් කරගන්න. අපි තවත් වීඩියෝ එකක හමු වෙමු.